ඔයාලව සාදරයෙන් පිළිගන්නවා රිව් කසුන් YouTube channel එකට. ඉතින් මම පොඩ්ඩක් channel එකේ නම මාරු කරා. මොකද කෙනෙක් කමෙන්ට් එකක් දාලා තිබ්බා මේක ඇනිමේකින් නෙමෙයි ඩොන්හුවාකින් කියලා. ඔය ඉතින් මම රිව් කරන්නේ ඩොන්හුවානේ. එතකොට ඇනිමේ කියලා දැම්මම පොඩ්ඩක් එතන පොඩි අවුල් ගතියක් වගේ තියෙනවානේ. ඒ හින්දා පොඩ්ඩක් channel එකේ නම මාරු කරා. හරි. ඉතින් අද අපි කතා කරන්න යන්නේ Marshall Universe කතා මාලාවේ season 1 එකේ episode 4. පළවෙනි එපිසෝඩ් තුන බලන්න නැති කෙනෙක් නම් ඒගොල්ලන්ට බලන්න ප්ලේලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට පළවෙනි එපිසෝඩ් තුන බලලා මේ එපිසෝඩ් එක බලන්න කියලා කියනවා. නැත්නම් කතාව හරියට තේරෙන්නේ නැතුවේ. මොකද මේගොල්ලන්ගේ නම් හරියට දන්නෙත් නැහනේ. ඊට පස්සේ ඔයාලට මේ කතාවේ ෆයිට් සීන් බලන්න ඕන නම් WhatsApp channel එකේ link එකයි Telegram channel එකේ link එකයි දාලා තියෙනවා. ඕගොල්ලන්ට කැමති නම් ඒකට join වෙන්න පුළුවන්. මොකද ෆයිට් සීන් දැන්කම කතාව බලලා ආයෙ බලන්න හිතෙන්නේ නැහනේ. එතකොට කැමති කට්ටිය විතරක් ජොයින් වෙන්න. එහෙම ජොයින් වෙන්නම කියලා කියන්නේ නැහැ. හරි ඉතින් අපි වැඩි කතා නැතුව වීඩියෝ එක නෑ. හරි ඕගොල්ලන්ට මතක ඇති තුන්වෙනි එපිසෝඩ් එක ඉවරෙච්ච විදිය. තුන්වෙනි එපිසෝඩ් එකේ අවසානයේ සිද්ධ වුණේ ලේලි එක ෆයිට් කරන්න ලින්ඩෝන් කැමති වුණා. දැන් එතනින් තමයි අද කතාව පටන් ගන්නෙ. මෙතන ඉන්න ලින්ඩෝන්ගේ සීයා කියනවා ලින්ඩෝන් නොසැලකිලිමත් විදියට වැඩ කරනවා කියලා. ඊට පස්සේ එතන හිටපු ලින්සියාවගේ සහෝදරයෙක් කියනවා ලින්ඩෝන් එහෙම නොසැලකිලිමත් විදියට කටයුතු කරන කෙනෙක් නෙමෙයි. අපි දන්නේ නැති මොකක් හරි තුරුම්පුවක් එයා ගාව තියෙනවද කියලා. ඊට පස්සේ අපිට පෙන්නනවා ලේලිව. ලේලි කියනවා ලින්ඩෝන් මං ලව නැති කරලා දානවා කියලා. ලේලි එයාගේ බල මට්ටම වෙන පෘථිවි ආත්ම බල මට්ටමේ බලය එළියට ගන්නවා. එතකොටම ලින්ඩොනොත් හැමෝම පුදුමයටපත් කරමින් එයාගේ බලය එළියට ගන්නවා. අපි දන්නේ ලින්ඩොන් හිටියේ ශරීරය ශක්තිමත් කිරීමේ අධීරයේ 7 වෙනි මට්ටමේ කියලානේ. එයා මෙච්චර කෙටි කාලයකින් පෘථිවි ආත්ම අවධිය දක්වා වර්ධනය වෙලා තියෙනවා. මෙතන ඉන්න හැමෝම පුදුමයටපත් වෙනවා. ඊට පස්සේ ලින්සියාවෝගේ ලින්ඩොන්ගේ අතීත සිදුවීමක් පෙන්නනවා. ඒකේ පෙන්නන්නේ ලින්සියාවෝ ලින්ඩොන්ට ඉන් පෙත්තක් පෙන්නනවා. ඒ ඉන් පෙත්ත 5 වෙනි ශ්‍රේණිගත පෙත්තක් කියලා තමයි ලින්සියාවෝ කියන්නේ. ඊට පස්සේ ඒ පෙත්ත එයා පානය කරොත් එයාට පුළුවන් පෘථිවි ආත්ම අවධිය දක්වා යන්න. ඒ කියන්නේ ශරීරය ශක්තිමත් කිරීමේ මට්ටමේ ඉන්න කෙනෙක්ට පෘථිවි ආත්ම අවධිය මට්ටමට යන්න පුළුවන් බලවත් පෙත්තක් ඒක. එතකොට එයා කියනවා මේක වැරදි විදිහට පාවිච්චි කරන්න එපා. මොකද මේ බලය දැම්මවාට අවශෝෂණය කරගන්න බෑ. මොකද දැන් ඉන්නේ එයා 7 වෙනි මට්ටමේ ශරීර ශක්තිමත් කිරීමේ. ඒ හින්දා එයාට ඒක කර සිදු කිරීම අපහසුයි. ඒ නිසා මේක නොසැලකිලිමත් ලෙස පාවිච්චි කරන්න එපා කියලා කියනවා. එතකොට ලින්සියාවත් පුදුම වෙනවා දැන් මෙතනදී එයා කොහොම හරි මේ පෙත්තේ බලය උරාගෙන පෘථිවි ආත්ම අවධිය බල මට්ටමට ගියපු නිසා. ඊට පස්සේ ලේලිගේ ලින්ඩොන්ගේ සටන ආරම්භ වෙනවා. ඔයාලට මෙතන පේනවා ලේලි ෆයිට් කරන්නේ නිකන් සර්පෙක් වගේ. එතකොට ඒකට කියන්නේ ආත්ම සර්ප පාම් කියලා. දැන් ලේලි සටන කරන ක්‍රමය ලින්ඩනුත් දන්නවා. ඊට පස්සේ ලේලි කරන්නේ මෙම සටන ඉක්මනට ඉවර කරන්න ඕනේ කියලා ලින්ඩොන්ට හිතා ගන්නවත් බැරි වේගෙන් ඇවිල්ලා පහර දෙනවා. ඊට පස්සේ එයා තණ්ඩ ස්ට්‍රයික් කියලා ප්‍රහාරය තමයි එල්ල කරන්නේ. තණ්ඩ ස්ට්‍රයික් කියන්නේ ලේව් පවුලේ රහස් තාක්ෂණයක්. ඒක තමයි දැන් මේ ලේලි යූස් කරන්නේ. ඊට පස්සේ ටිකලා ෆයිට් කරලා ලින්ඩොන් ලේලිට විසික් කරන ප්‍රහාරයක් එල්ල කරනවා. ඊට පස්සේ ලේලි කරන්නේ වේගවත් අකුණු කියලා ප්‍රහාරයක් එල්ල කරන්න හදන එක. මේක දැකපු ලින් පවුලේ අය ලේ පවුලට කියනවා මේක තරගයක් විතරයි. මේක ජීවිතයත් මරණයත් අතර සටනක් නෙමෙයි. ඒ නිසා මෙහෙම කරන්න ඕනේ නැහැ කියලා. ඊට පස්සේ ලේ පවුල කියනවා ලේ පවුලේ සටන් කියන්නේ හැම වෙලාවෙම ජීවිතයත් මරණයත් අතර සටන් කියලා. ඊට පස්සේ ලින්ඩොන් කරන්නේ ආශ්චර්ය මුද්‍රාව කියන ලින් පවුලේ රහස් තාක්ෂණයක් යූස් කරන එක. ඒක පළවෙනි මට්ටමේ එකක්. එතකොට දැන් ලේලි යූස් කරන්නේ ඒගොල්ලන්ගේ 4 වෙනි මට්ටමේ එකක්. මෙතන ලින්ඩොන්ගේ සීයා කල්පනා කරනවා පළවෙනි මට්ටමේ මුද්‍රාවට කොහොමවත් 4 වෙනි මුද්‍රාව පරාජය කරන්න බෑ කියලා. ඊට පස්සේ මෙතනින් ලේලි වේගවත් අකුණු ප්‍රහාරය එල්ල කරනකොට ලින්ඩොන් කරන්නේ ආශ්චර්යවත් මුද්‍රාවෙන් ප්‍රහාරයක් එල්ල කරනවා. හැබැයි ඒක පළවෙනි මට්ටමේ ආශ්චර්යවත් මුද්‍රාව නෙමෙයි. ඒක දෙවෙනි මට්ටමේ මුද්‍රාවක්. ඒ නිසා ලේලි ලින්ඩොන්ගේ ප්‍රහාරය නිසා පිටිපස්සට විසිකලා යනවා. මේ ප්‍රහාරයේ බලපෑම නිසා ලේලිට නැගිට ගන්නවත් බැරි වෙනවා. මේ නිසා මේ සටනේ ලින්ඩොන් ජයග්‍රහණය කරනවා. ෆයිට් එක ලින්ඩොන් දිනපු නිසා ලින්ඩොන්ගේ නංගු වගේ මෙතන ඉන්න හිටපු හැමෝම සතුටු වෙනවා. ඊට පස්සේ ලින්ඩොන්ගේ සීයා කියනවා ලින්සියාවට ඔයාගේ පුතා ඇත්තටම විශිෂ්ටයි කියලා. තරහෙන් පුපුර හිටපු ලේපාවට ශ්‍රී පවුලේ නායකයා කියනවා
ඔච්චර තරහ ගන්න එපා. දැන් ඔයාට ඉක්මනටම ප්‍රාථමික ආත්ම අවධිය දක්වා යන්න පුළුවන්. එතකොට ඉක්මනටම ලින්ඩොන්ලගේ පවුල විනාශ කරලා දාන්න පුළුවන් කියලා. ඊට පස්සේ ලේ පවුලේ කට්ටියයි ෂී පවුලේ කට්ටිය එතනින් යනවා. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ෆයර් ෆයිටර් ටයිගර්ලා දෙන්නම වගේම දඩයන්සන්නේ ජයග්‍රහණය දිනාගෙන ඉන්න ලින්ඩොල් ඇතුළු කට්ටිය. ඊට පස්සේ මෙතන ගොඩක් පෙන්නන්නේ ලින්ඩොන් පුහුණු වෙනවා. ඊට පස්සේ අර ෆයර් ෆයිටර් ටයිගර්ත් එක සෙල්ලම් කරනවා වගේ කැලි ටිකක්. ඒ ටික මං ස්කිප් කරලා දාන්නම්. ඔයගොල්ලෝ ඒ ටික බලන්න ඕන නම් මං ඒක ටෙලිග්‍රෑම් ගෲප් එකටයි WhatsApp channel එකටයි දාලා තියන්නම්. ඔයගොල්ලන්ට බලන්න. ඊට පස්සේ ඒ සීන් ඔක්කොම කට් කරලා මං කතාව කියන්නේ. දැන් එතන පෙන්නන්නේ ලෙයි පවුල ලින්ඩොන්ලාගේ වංශයේ ඉදිරිපිට තියෙන වනාන්තරයම විනාශ කරලා තියෙනවා. ඊට පස්සේ ලින් පවුලේ හැමෝම යන්නේ ප්‍රයෝජනවත් දෙයක් එතන ඉතුරු වෙලා තියෙනවද කියලා බලන්න. මොකද ඒගොල්ලන්ගේ වනාන්තරය විතරනේ මේ කඹුරු ඔක්කොම විනාශ කරලා දාලා තියෙන්නේ. හරි මේ ෆයර් ෆයිටර් ටයිගර්ගේ නම තමයි ෂියාවෝයන්. ඉතින් ඔයාලට බැල්ට්‍රෝ දෙවන් මතක් වෙනවා ඇති. ඒක ගණන් ගන්න එපා. මේ කතාවේ යාට දාලා තියෙන ෂියාවෝයන් කියලා. ඊට පස්සේ එයාට ඒ කියන්නේ ෆයර් ෆයිටර් ටයිගර්ට මොකක් හරි ස්මෙල් එකක් දැනලා එයා පැත්තට දුවනවා. ෆයර් ෆයිටර් ටයිගර් දුවන නිසා ඒ කියන්නේ ෂියාවෝයන් දුවන හින්දා ලින්ඩොනුත් ඒ පස්සෙම දුවන්න පටන් ගන්නවා. ෆයර් ෆයිටර් ටයිගර් පොළොවේ හැඩට යන්න පුළුවන් ගුහාවක් හොයා ගන්නවා. ඊට පස්සේ ලින්ඩොනුයි ෆයර් ෆයිටර් ටයිගර් කරන්නේ ඒ ගුහාව ඇතුළට යන එක. ගුහාව ඇතුළට ගිහව ලින්ඩොන් කල්පනා කරනවා මෙතන හරිම රස්නේ කියලා. ඒ වගේම ලින්ඩොන්ගේ අතේ තියෙන පාරම්පරික ගල්ට මොකක් හරි දෙනවා කියලා ලින්ඩොන්ට තේරෙනවා. ඒක ඇත්තටම මැග්මා ගුහාවක්. මේ ගුහාවේ මොකද්ද මන්දා යෝධ 60 සැකිල්ලක් තියෙනවා. සතා මොකෙක්ද කියලා හරියටම දන්නේ නැහැ. ඊට පස්සේ ඒ සතාගේ තිබිලා මොන්ස්ටර් කෝ එකක් වගේ එකක් ෂියාවෝයන් හොයා ගන්නවා. ඊට පස්සේ ඒක ඌ සෙල්ලම් කර කර ඉඳලා එකපාරට ගිලලා දානවා. ඊට පස්සේ ලස්සනට දිලිසෙන අමුතු මලක් ලින්ඩොන් දකිනවා. ඒ යෝධ 60 සැකිල්ල හැල්ලා තියෙනෙත් ඒ මල පැත්තටමයි. ඒතකොට ලින්ඩොන් කල්පනා කරනවා මේ මල ගන්න ගිහිල්ලා තමයි මේ සතා මැල්ලා තින්නේ කියලා. අර මොන්ස්ටර් කෝ එක වගේ ගිල්ලෙන් හින්දා ෆයර් ෆයිටර් ටයිගර් කටින් ගිනි විවින්න පටන් ගන්නවා. ඒක දැකපු ලින්ඩොන් ඒගාවට දුවන්න යනකොටම ලින්ඩොන් එතනින් දුවගෙන යන්න වෙන්නේ. මොකද ලින්ඩොන්ගේ අතේ තියෙන පාරම්පරික ගල අර මලේ බරේ කියන්නේ මලේ ශක්තිය උරා ගන්න පටන් ගන්නවා. මේ නිසා ලින්ඩොන්ගේ ඇඟම උණු වෙලා දිය වෙලා වැක්කිරෙන්න තමයි හදන්නේ. හැබැයි බලරෝණේ විසින් කියන්නේ පාරම්පරික ගල් විසින් ඒ බලේ ආපහු උරා ගන්නවා. මේ නිසා ලින්ඩොන්ට ලොකු වේදනාවක් දැනුණත් කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ජීවිතේට අනතුරක් සිද්ධ වෙන්නේ නැහැ. ලින්ඩොන් ගොඩක් වෙලාවකින් දැක්කේ නැහැ කියලා ලින්ඩොන්ගේ සීයාට නෝට් වෙනවා. එක්කද කියලා කට්ටිය හැමෝම දන්නේ නැහැ කියනවා. ඊට පස්සේ සීයා හැමෝටම බයිනවා ලින්ඩොන්ව නැති කරගත්තා කියලා. ඊට පස්සේ එතකොටම ලින්ඩොන්වත් ඇදගෙන ලින්ඩොන්ගේ සුරදලා ඒ කියන්නේ ෂියාවෝයන් ඒ කියන්නේ ෆයර් ෆයිටර් ටයිගර් එනවා. ඊට පස්සේ ලින්ඩොන් මොකද මන්දා අමුතු රතු පාට ගලක් මේ කට්ටින්න පෙන්නනවා. මේ ගල දැක ගමන් මෙතනින් හිටු හැමෝම පුදුම වෙලා යනවා. ඒ ගලට කියන්නේ යන්කුවන් ගල් කියලා. ඒ ගල් ගොඩක් වටිනවා. ඊට පස්සේ ලින්ඩොන්ට කියනවා ඒ ගල හොයාගත්ත තැන පෙන්වන්න කියලා. ඊට පස්සේ මෙතන කට්ටිය ගොඩක් කළා මහන්සිලා හැරුවත් කිසිම ගලක් හම්බිලා නැහැ. මේ හින්දා මේ කට්ටිය දන්නේ ලින්ඩොන්ගේ වාසනාවට මෙතන යන්කුවන් ගල් එකක් හම්බුණා කියලා. ඊට පස්සේ එකපාරටම ලින්ඩොන් ගිහිල්ලා ඒක දැන කාරන්න පටන් ගන්නවා. ඊට පස්සේ යන්කුවන් ගලක් මත වෙලා ලින්ඩොන්ගේ අතින් ඒකට තලින් පහරක් වැදෙනවා. මේ නිසා මේ මුළු පතලක් බවට පත් වෙනවා මෙතන තියෙන යන්කුවන් ගල්. මේ හින්දා මේ පතලම එකපාරට දිලිසෙන්න පටන් ගන්නවා. එතකොට මෙතන ඉන්න කට්ටියටම තේරෙනවා මෙතන යන්කුවන් ගල් විශාල ලොකු පතලක් තමයි තියෙන්නේ කියලා. ඊට පස්සේ ලින්ඩොන්ගේ සීයා කියනවා අපිට දෙවියන් වහන්සේ ආශිර්වාද කළා කියලා. ඒ වගේම ලෙයි පවුල කරපු වැඩේ හින්දා මේගොල්ලන්ට ලොකු ලාභයක් තමයි ලැබෙන්නේ. මොකද යන්කුවන් ගල් කියන්නේ ගොඩක් වටින විශේෂ ගල් වර්ගයක්. ඊට පස්සේ අපිට පෙන්නන්නේ ලින්ඩොන්ගේ ගෙදර. ලින්ඩොන් යන්කුවන් ගල් 3ක් තියාගෙන එයාගේ අතේ එකට දික් කරනවා. ඊට පස්සේ ඒ යන්කුවන් ගල් යන්කුවල් පෙත්තක් බවට පත් වෙනවා. ඉතින් මේ ලෝකේ නම් ඇල්කමිස්ලා වගේ සීන් එකක් මේ ගලේ හින්දා ඕනෙ නැති සීන් එකක් මට නම් තේරෙනවා. මොකද බෙල්ට්‍රෝ දෙවන්නේ කෙනා ඇල්කමිස්ලා තමයි පෙති හදන්නේ. ඇල්කමිස් තාක්ෂණය දන්නේ නැතුව කිසිම කෙනෙක්ට පෙත්තක් හදන්න බෑ. හැබැයි මේ වෙලාවේ නම් මේ පාරම්පරික ගල් නිසා යන්කුවල් පෙත්තක් හැදෙනවා. ඒ සීන් එකත් එක්ක මාෂල් රිඩ්මන් සීසන් 1 එපිසෝඩ් 4 ඉවර වෙනවා. ඉතින් අද එපිසෝඩ් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්නත් අමතක කරන්න එපා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකත් ඉක්මනටම දාන්නම්. අද වීඩියෝ එක ඉවරයි.